Welcome back to my YouTube channel. ඉතින් අද අප්‍රේල් 15 ඊයේ අවුරුදු දවස අපි අපේ ෆැමිලි ට්‍රිප් එක යන්න තමයි හදන්නේ. බලමු අපි කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව උදේ 8යි. අපි ඇත්තටම කතා වුණේ ට්‍රිප් එක පිටත් වෙන්න ගෙදරින් 6ට විතර. ඒ වුණාට පොඩ පරක් වුණා, නැගිටින්නත් පරක් වුණා. ඒප්‍රිල් වැකේෂන් එකේ හින්දා හයිවේ එකේ ටිකක් වාහන වැඩි. එක්සිට් වෙන්නත් ලොකු පෝලිමක් තිබ්බා. විනාඩි 10ක් විතර අපිට පොලිමේ ඉන්න උනා. අපි කඩවතින් එක්සිට් වෙලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නැවතුවා. අපි කාලා ඊට පස්සේ ආයෙත් කුරුණෑගලින් හයිවේ දැම්මා. වාහන ගොඩක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති එක්සිට් වෙන්න. අද 15 වෙනි ඉතින් ගොඩක් අය අද තමයි නෑගම් යන්නේ. මං හිතන්නේ ඒක වෙන්නේ නැති. හයිවේ එකේ අද ටිකක් වාහන වැඩි. අපි දැන් යක්කන පිටින් එක්සිට් වෙනවා. මාල් ට්‍රැෆික් එකක් තියෙන මෙතනින් තියෙන වාහන ටිකක් නේද? පොඩ්ඩයි තියෙන්නේ හැබැයි. පොඩ්ඩයි තියෙන්නේ. අපි පිටිපස්සේ ඉන්නවා පිටිපස්සේ ගායනියක් කරලා ඉන්නවා. වෙන්නේ ඊට පස්සේ තාත්තලා ඉන්නවා. මම තේරෙන්නේ ඉංගලන්. වොයිස් කරනවා. මම වොයිස් කරනවා. මේ තමයි වොයිස් කරන්නේ. වොයිස් කරන්නේ. වගේ ස්වීට් වොයිස් එක උමාරියාගේ වගේ. උමාරියාගේ වගේලු අනේ මන්ද ඉතින්. ඕවා ඉතින් අපිටම දෙන්නේ. අපිට කියන හින්දා හොඳයි නැත්නම් රට්ට හිනා වෙනවා. අපි කොස්කැලේ නැවතුවා පොඩ්ඩක් බැහැලා යන්න ඕනි කියලා. ගොල බලන්න ඇති මොකද සින්දුව කියන. ඇත්තටම මගේ යහපැත්තේ ඉන්න එක්කෙනා රැප් වලට මාරු විදියට ආසෙක් කෙනෙක්. ඉතින් යනකම්ම රැප් දාගෙන තමයි යන්න ඕනේ අපිට. අපිට යාළුවෙක් හම්බුණා. යා කැම දෙනකන් පාර ගාවට වෙලා ඉන්නවද කොහෙද? දැන් හබරන කැමරේ නැත්නම් යන්නේ.
බෝඩ් ගහලා තියෙනවා අලි ඉන්නවා කියලා. හැබැයි තාම අපි එක අලියයි දැක්කේ ඇතුලේ ඇති. මෙතන ලස්සන නිසා අපි දවල්ට කන්න නැවැත්තුවට අපිට ඇත්තටම බඩගින්නක් තිබ්බේ නැහැ. ඉතින් අපි හිතුවා තව ටිකක් ගිහිල්ලාම කනවා කියලා. අපි ලන්ච් ගන්න මෙන්න මෙතනට තමයි ආවේ. හරිම ලස්සන තැනක්. අපි ලන්ච් එක ගන්න ආවා. හැබැයි දැන් වෙලාව කීයද? 3:26යි. දැන් තමයි අපි ලන්ච් එක ගන්න. ලන්ච් එකට මොනවද අපි කෑවේ කියලා මට වීඩියෝ කරන්න ඇත්තටම අමතක වුණා. මොකද එළියට බැස්සාම මාර රස්නේ. ඉතින් මට ඇත්තටම අමතක වුණා vlog එකක් කරනවා කියලා. අපි කීල්ස් එකට ආවා. කීල්ස් නේ කාගිල්ස් එකට ආවා. බඩු ගන්න. තාම මුකුත් ගත්තේ නැහැ. තාම මොනවද ගන්න ඕනි බලනවා. මෙයත් ආවා. අපි 4 දෙනා විතරයි ආවේ. අනිත් අය ගියා. අපිට එන්න කියලා. එච්චරයි ගත්තේ. ගොඩක් ගත්තේ නැහැ. අපි දැන් ළඟයි. අපි යන්නේ කොහෙද? පාසිකුඩා. අපේ අනිත් කට්ටිය කාගල්ස් එකේ නැවැත්තුව නැති හින්දා ඒගොල්ලෝ ගොඩක් අපිට ඉස්සර වෙලා ගිහිල්ලා තිබ්බේ. අපි දැන් ඉක්මනින් යනවා. මනාපිටිය පාලමේ විශේෂත්වය මොකද්ද? නෑ කියන්න මම දන්නේ නැහැ. මොකද විශේෂත්වය? මනාපිටිය පාලමෙන් තමයි කැකිලි රජු පැනලා මැරුණේ. කොටි බෝම්බ ගැහුවේ එතනින් තමයි. එතකොට මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා මේවා කියන ඒවා. මොකද මෙහෙන් ගියාම යාපනයේ මේ පැත්තේ මුස්ලිම් මෙහෙම මට මම දන්නේ මම දන්නේ. මම දන්නේ පොඩි ළමයි මේව බලනවාද කියලා මගේ වීඩියෝ එක. ඇත්තටම මේගොල්ලෝ කියන්නේ ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. ඒ හින්දා වැඩි ගණන් ගන්නකම මේගොල්ලෝ ඇත්තද බොරුවද කියන්නේ කියලා මම තාම දන්නේ නැහැ. 300 මැරණා කියලා තමයි කියන්නේ නා. ඕකේ. ඔය දාන්න දිල්නියක්ගේ මාළේ. ඒක තමයි හිස්ටරි එක. මම දන්නේ ඇත්තද බොරුද කියලා. කවුරු හරි බොරු නම් කමෙන්ට් එකක් දාන්න. බොරු තමයි. ඕකේ. කමෙන්ට් එකයි. පාලම්පිටිය පාලම. මාරික. අරදී තොප්පි කාලා කන්ද? අන්න තොප්පි. හරි මම කුරුණෑකල කමේ කර. නැත්තර. කුරු කියන්නේ පාජුන්. පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරාල සනරු මැවිලා හැඟුම් පිරෙන මුලරයක් පුරා ළඟදි බුලන දැස වෙතනීලා ඔට්ටමාවඩි පුරවරේ ඉන්නේ.
අපි මේ කොහෙද ආවේ මොකද්ද මේ හොටෙල් එක කියලා. අපි මේ ආවේ අමායා පාසිකුඩා. අපි උදේ 8ට තමා ගෙදරින් පිටත් උනේ. දැන් වෙලාව හරියටම 5:56යි හවස. ඇත්තටම අපිට මෙච්චර වෙලා ගියේ මේ අපි මග නාත්ත ෆොටෝස් ගහුවා, කන්න ගියා, එහෙනම් අපිට පොඩ වෙලා ගියා. අපි දැන් ඉන්නේ පාසිකුඩා. අමායා බීච් පාසිකුඩා තමයි ඉන්නේ. හොටෙල් එකේ ෆ්‍රන්ට් වීව් එක මේ විදිහට තමයි තියෙන්නේ. කාර් පාක් එක තියෙනවා. ඔයගොල්ලෝ ආවය දන්නවා ඇති මේ අපි අර මුස්ලිම් ගම්මාන වගේ පහු කරගෙන තමයි ආවේ. කියන්නේ ගොඩක් ඒ හැරි මුස්ලිම් කට්ටිය තමයි ඉන්නේ. Bapak ikan ini pak. අපි කොහෙද මේ ඉන්නේ? අපි දැන් ඉන්නේ පාසිකුඩා. අමායා බීච් පාසිකුඩා. චෙන්නයි වල ඉන්දියාවල. Hi guys. Sorry. Really. Thank you. අපි දැන් චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. මෙතන අපිට බෙඩ්ස් වැඩි. අපි මෙන්න මේ බෙඩ් එක අයින් කරන්න තමයි ඉන්නේ. අපි දෙන්නයි නිසා එක බෙඩ් එකක් තිබ්බහම ඇති. මේ ඉන්නේ මම. බල්කනි ඒරියා එක මං හෙට උදේට පෙන්නන්නම් ඕපන් කරලා. ඩෝ එක තියෙනවා. දැන් රෑ වෙලා හින්දා හරියට පේන්නේ නැහැ.
එකේ වොෂරූම් එක තියෙන්නේ ඕපන් වොෂරූම් එකක්. මෙන්න මම බාත්ටබ් එකක් තියෙනවා. මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන් බාත්ටබ් එක. අපි බුෆේ යන්න කලින් ස්පා එකට යන්න හිතුවා. ඉතින් අපි ස්පා එකට ආව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අපි ස්ටීම් බාත් කරේ. ඉතින් අතුරට ෆෝන්ස් ගෙනියන්න බැරි නිසා මෙච්චරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. අපි ස්විමින් ඩ්‍රෙසස් ඇඳලා ඉන්නේ. ඊට පස්සේ අපි ටග්ගාලා පූල් එකට ගියා. හැබැයි පූල් එක ක්ලෝස්. ඒ වෙද්දිත් අටට කිට්ටුයි. ලස්සනයි. මං ගලන්ට උදේට පෙන්වන්නම් වීව් එක. තමයි කියන්නේ. මොලේ වහලද? ලොං අයිලන්ඩ් එකක්. පූල් එකට යන්න බැරි වෙච්ච නිසා අපි ටක් ගාලා රූම්ස් වලට ගිහිල්ලා වොෂ් දාගෙන චේන්ජ් කරගෙන ඉක්මනට ආවා. ඊට පස්සේ අපි ටක් ගාලා බුෆේ එකට ආවා. මොකද 10ට බුෆේ එක ක්ලෝස් කරන නිසා. හැබැයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ෆුල් බුෆේ එක ගේන්නේ නැහැ. මොකද මගේ වීඩියෝ එක දික් වෙන නිසා. මම වෙන වීඩියෝ එකකින් ඔයගලන්ට අමායා බීච් හොටෙල් එකේ බුෆේ එක අරගෙන එන්නම්. good morning. අද අමායා බීච් හොටෙල් එකේ අපි ඉන්න දෙවනි දවස. අපි බීච් එකට යනවා. දැන් තමයි ඔයගලන්ට හරියටම වීව් එක පෙන්වන්න පුළුවන්. වැරදි ෆ්ලෝ එකට ඇවිත් තියෙන කතාවෙන්. අපේ අනිත් කට්ටිය ඉක්මනින් නැගිටලා ගිහිල්ලා බීච් එකට. අපි දෙන්න දැන් දුවලා යනවා බීච් එකට. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. මෙතන තියෙන ප්ලේ ඒරියා එක. බබලාවම ළඟ තියත හැකි මෙතන. දැන් තමයි ඔයගලන්ට හරියටම හොටෙල් වීව් එක පෙන්වන්න පුළුවන්. දී අපි චෙක් ඉන් වෙද්දී රෑ වෙලා හින්දා මේ තියෙන ස්පා එක. අපි ඊයේ ගිහිල්ලා ස්ටීම් කරලා ආවා. මම ඒක වීඩියෝ එකකුත් දාන්නම්. හරිම ලස්සනයි. මෙතන බා ඒරියා එක තියෙනවා. ඉතින් බා ඒරියා පූල් ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ රෑටින් පේනවා පූල් එක. ඉතින් මම ඊයේ රෑනේ ඔයගලන්ට පූල් එක පෙන්නුවේ. ඒ වෙලෙත් ක්ලෝස් නේ අපිට පූල් එකට බහින්න බැරි වුණා. ඉතින් මෙහෙම තමයි පූල් වීව් එක තියෙන්නේ. මේගලන්ගේ දැන් අද 16 වෙනිදානේ. මේගලන්ගේ තිබිලා තියෙනවා 14 වෙනිදා. ඒගලන් අවුරුදු චාරිත්‍ර කරලා අවුරුදු උත්සවයක් තිබිලා තියෙනවා. මම හිතන්නේ ඒවට මේ ගහපු හට්ස් වෙන්නේ නැති මේ ඉන්ටර්නෙට් තිබුණේ. අද ඉස තෙල් ගානවා. අද 16 වෙනිදා ඉස තෙල් ගානවා. මේගලන් මෙතන ලෑස්ති කරන්න ඉස තෙල් ගන්න. අපිට ඊයේ චෙකින් වෙද්දි කිව්වා හිත ඉස තෙල් ගන්න තියෙනවා හැම කියලා. ඒගලන්ගේ අර ෂෙඩියුල් එකක් දාලා තිබ්බා. අවුරුදු කියන්නේ 14 වෙනිදා කරන ෂෙඩියුල් එක මොමම දාලා තිබ්බා. ඒක අද අපි චෙකින් උනේ 15 වෙනි. ඉතින් අපිට කරන්න තියෙන මේගලක හිසතල් ගන්න එක විතරයි. මෙයා මෙතන. මේගල එක ලෑස්ති කරන්න.
එළිය මාරම රස්නේ. ඉතින් අපි අනිත් කට්ටිය බීච් එකේ ඉඳලා එනකම් අපි දෙන්න ආව බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම බ්‍රෙක්ෆාස්ට් එකේ වීඩියෝ එකක් වෙනම ඔයගලන්ට ගේන්නම්. මගේ වීඩියෝ එක නැත්තම් බොරුවට දික් වෙන හින්දා. අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ආයේ රූම්ස් වලට යනවා. හායි අපි යනවා බීච් එකට. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 5යි. අපි යනවා. Look at my dress. මෙයා මාර ඩ්‍රෙස් එකක් ඇඳලා ඉන්නේ. මම පඩ අද්දිගෙන ඇඳගත්තා. එයාලා පිච්චෙන හින්දා කළු වෙනවට බයයි. ඉතින් බීච් එක Sorry, chicken. මං තාත්තට වග කියන්නේ නැහැ ඔයා ගැන. ගුණ බුස බයි. ටේක් කෙයා. දැන් වෙලාව 7ට කාලයි. තව විනාඩි 15කින් අපිට ඩිනර් එක තියෙනවා. බුෆේ එකට යන්න තියෙනවා. ඉතින් අපි දැන් පූල් එකෙන් එළියට ආවා.
බෙඩ්රූම් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ආයෙ ඩිනර් එන්න ඕනේ. අපේ රූම් එකේ රෑට මේ විදියට වීව් එකක් තමයි තියෙන්නේ. පොල් ගස් ටිකක් තමයි පේන්නේ. හැබැයි ටිකක් ඈතින් හොඳට බැලුවොත් පේනවා පූල් එකත්. දැන් අපි ඩිනර් යන්න හදන්නේ. ඩිනර් බුෆේ එක මම අර කිව්වා වගේ වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් බුෆේ එකෙන් පස්සේ අපි රූම්ස් වලට ගිහිල්ලා නිදාගත්ත අපිට ටිකක් මහන්සි. මොර්නිං. අපි පදයන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න හදන්නේ. අපි බයිසිකල් අරගෙන රයිඩ් එකක් යන්න හදන්නේ. දැන් ඊට පස්සේ අපි ජිම් එකට යනවා. එතින ජිම් එක. බොරු අපි බයිසිකල් රයිඩ් ගියෙත් නැහැ, ජිම් ගියෙත් නැහැ. අපිට ජිම් යන්න වෙලාව තිබෙන්නේ නැහැ. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් ආයේ රූම්ස් වලට යනවා. අපි තව පැය භාගයකින් චෙක් අවුට් වෙනවා. හිතාගෙන ඉන්නවා එහෙම. එහෙම හිතන් ඉන්නවා. ඔවනේ අපි එහෙම හිතන් ඉන්නවා චෙක් ඒ උනානේ අයිද යන්නේ හිතෙන්නේ නැහැ. ඔව් ඊට පස්සේ අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක මොකද්ද අපේ? අමායා දඹුල්ල. අපි මේ අවුරුද්දම අපි අපේ ට්‍රිප්ස් ප්ලෑන් කරලා තියෙන අමායා ගෲප් එක. අපි චෙක් අවුට් වෙන හදන්නේ. දැන් වෙලාව හරියටම 12යි 11යි දවල් 12යි 11යි. අපි දැන් ඉන්නේ අමායා පාසිකුඩ. අපි තව විනාඩි 10කින් විතර චෙක් අවුට් වෙලා අමායා දඹුල්ල යනවා. අපි ඊළඟ දවස් දෙක ඉන්නේ අමායා දඹුල්ල. බලමු අමායා දඹුල්ලද අමායා පාසිකුඩද හොඳ කියලා. ඒ පැත්තලානේ යන්න ඕනේ. යන්න කලින් ටික්ටොක් එකක් කරන්න ඕනි කියලා. ඉතින් අපි කට්ටිය ටික්ටොක් එකක් කරා. හැබැයි මේ අපේ අයියා ඩිරෙක්ෂන් එක වැරද්දුවා. ඉතින් අපි පොඩක් රීටේක් කර වීඩියෝ එක ගත්තා. මම මේ වීඩියෝ එක අන්තිමට දාන්නම්. අපි කරපු වීඩියෝ එක ටික්ටොක් වීඩියෝ එක. මේ තියෙන්නේ අච්චර වෙලා කරලා ගත්ත ෆයිනල් වීඩියෝ එක. මොකද අතරම අපි ඔක්කොම hina යනවා කරද්දී ඒ හින්දා පිස්සු නටනවා. ටේක් 2 3 4 ගන්න ඕන. නමුත් ගත්තා. දැන් අපි චෙක්අවුට් වෙන්න හදන්නේ. අපි චෙක්අවුට් වෙන්න හදන්නේ. පාසිකුඩා වලින්
ඔව් අමායා පාසකුඩාවලින් අපි ඊට පස්සේ යනවා කොහෙද? අමායා දඹුල්ල. දෙකයි. බයි බයි මම මෙයාත් එක්ක යන්නේ. බයි හොටෙල් එකේදී හම්බෙන්නේ. නෙක්ස්ට් බයි ඊළඟ දඹුල්ලේදී හම්බෙමු බයි අපි යන්නයි හදන්නේ. අපිට ගමේ කර කියන්නේ. ඕකේ අපි යනවා බයි. මේ වීඩියෝ එක දික් වෙන නිසා මම අමායා දඹුල්ල වීඩියෝ එක මේකට එකතු කරන්නේ නැහැ. මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තනවා. අමායා දඹුල්ල වීඩියෝ එක මම වෙනමම අරගෙන එන්නම්. thank you මට වීඩියෝස් ගහන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. thank you so much for watching. bye